අපේ ගේමින් සෙටප් එකට මම අලුතෙන්ම ඕඩර් කරපු අයිටම් කීපයක්ම අද අවිල්ලා දෙනවා. ඉතින් මේ පැකේජ් එක ඇතුලේ අයිටම් ගොඩක් තියෙනවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව මේ පැකේජ් එක අන්බොක්ස් කරලා බලමු මොනවද තියෙන අයිටම් කියලා. පැකේජ් එක ඇතුලේ තිබ්බ අයිටම් ඔක්කොම මම ෂණික එළියට ගත්තා. අපි මුලින්ම බලමු මේ බොක්ස් එකේ තියෙන අයිටම් එක මොකක්ද කියලා. මේක වෙලා කන්ට්‍රෝලර් හෝල්ඩර් එකක්. ඉතින් PlayStation එකේ කන්ට්‍රෝලර්ස් දෙකම මම මෙච්චර දවසක් තියලා තිබ්බේ මේ සූටේ නිකම්ම. ඉතින් ඒක නිසා මම හිතුවා හෝල්ඩර් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් මේ හෝල්ඩර් එක ඇසෙම්බල් කරගත්තාම මෙන්න මේ වගේ අපිට යටින් කන්ට්‍රෝලර් එකකුයි උඩින් එකකුයි තියාගන්න පුළුවන්. ඊට පස්සේ මම ගත්තා අපේ මේන් කන්ට්‍රෝලර් එකට පොඩි කවර් එකක්. මොකද කන්ට්‍රෝලර් එක පොඩ්ඩක් සුදු පාට නිසා මම හිතුවා මේක ඉක්මනට කුණු ගෑවෙන්න පුළුවන් කියලා. ඉතින් මේ කවර් එක ඇවිල්ලා රබර් කවර් එකක් වගේම හොඳ ටෙක්ස්චර් එකක් තියෙනවා. ඒත් එක්කම තම් ස්ටික් එකකටත් වගේම ටච් පෑඩ් එකකටත් වෙනම ස්ටිකර් එකක් ඇවිල්ලා තියෙන්නේ. කන්ට්‍රෝලර් එකට මේක හෙන ගේමක් දීලා මම දාගත්තාම මේ වගේ ලුක් එකක් එක්ක තියෙන්නේ. හැබැයි මේක එක අවුලක් තියෙනවා. ඒ තමයි තම් ස්ටික් එකේ එන රබර් කවර් එක දාගත්තාම මෙන්න මේ වගේ ස්ටික් එක හරියටම ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. ඒක නිසා මම මේ තම් ස්ටික් එකේ කවර්ස් දෙක අයින් කරා. ඒත් එක්කම මම ටච් පෑඩ් එකටත් ස්ටිකර් එක ඇලෙව්වේ නැහැ. ඊළඟ අයිටම් එක වෙන්නේ මෙන්න මේ කැප්චර් කාඩ්. ඉතින් PlayStation එකෙන් ගේම් එකක් ප්ලේ කරන ගමන් ඒක PC එකෙන් ලයිව් දෙන්න හරි එහෙම නැත්නම් රෙකෝඩ් කරන්න මේ අයිටම් එක ඕන වෙනවා. ඉතින් මේකත් මම අඩුවට හම්බුණා. ඒක නිසා ඕඩර් කරගත්තා. ඉතින් මේ අයිටම් එක සෙටප් කරලා වීඩියෝ එක අන්තිමට මම ඔයාලට පෙන්නන්නම්. ඒත් එක්කම ඊළඟ අයිටම් එක උනේ මෙන්න මේ පැලට් එක. ඉතින් මේක සෙටප් එකේ පොඩි කලර් එකක් දෙන්න ඕන නිසා මේ ටිකත් ගත්තා. ඒත් එක්කම අන්තිමට තියෙනවා මෙන්න මේ ඩස්ට් කවර් සෙට් එක. මේක නම් ලොකුවටම අත්‍යවශ්‍ය එකක් නෙමෙයි. හැබැයි ලොකු ගාණක් උනේ නැති නිසා මම මේකත් ඕඩර් කරා. මේකත් ඇත්තටම හොඳයි. ඉතින් අවුලක් නැහැ ෆන්ක්ෂන් එක පැත්තෙන් ෂේප්. දැන් ඔයාලට අනිවාර්යෙන් තියෙන ප්‍රශ්නයක් වෙන්න ඇති මේ ටිකට කීයක් ගියාද කියලා. ඉතින් මම මේ ටික ඕඩර් කරේ AliExpress එකේ සේල් එකක් යද්දි. ඉතින් මේ සේල් එකත් එක්ක මට ටැක්ස් ඔක්කොමත් එක්ක shipping අනම්මනම් හැමදේත් එක්කම මට මේ ටික ගියා 6100 ගාණක්. හැබැයි ඒ ගානට නම් මේ ඔක්කොම ටික පට්ටම වටනවා. හරිද? මොකද මම දැක්කා Temu එකේ එහෙම මම ඕඩර් කරපු capture card එක 5000 ගාණක් කරනවා. AliExpress එකේ ඒ ගානටම දිනවා වෙලාවට offer එකක් හම්බුණා නැත්නම් මේ item ටික ගන්න බර ගාණක් යනවා. හරිද? එහෙනම් ඉතින් අපි බලමු මේ item ටික දැන් setup කරගෙන ඔක්කොම තියෙන්නේ මේ item ටික කොහොමද තියෙන්නේ කියලා. හරි වශයෙන් අපි මුලින්ම පටන් ගමු අපේ controller holder එකෙන්. මේ controller holder එකේ මට තිබ්බ එකම ප්‍රශ්නය මෙන්න මේ උඩ part එක පොඩ්ඩක් වෙනෙනවා වැඩි. හරිද? මේ උඩ controller එක පොඩ්ඩක් වෙනනවා වැඩි. මම උඩින් තියලා තියෙන්නේ PS එකේ original එක. මොකද මේක තමයි මට හැමතිස්සෙම අතට ගෙනෙන්නේ අරකට වඩා. හරිද? අරක ගෙනෙන්නේ අපේ අයියත් එක්ක game එකක් කිව්වොත් මේකෙත් cover එකත් අතට මාරම හොඳ grip pad දෙනවා වගේම මම ඇත්තටම ප්‍රිෆර් කරනවා මේ cover එක නැතුව controller එක use කරලා ඊට වඩා හොඳ feel එකක් දෙනවා. නමුත් අර controller එක සවුත්තු කරගන්න බැරි හින්දා මම මේ විදිහට පාවිච්චි කරලා අර thumb එකට දාන මේ stick එකට දාන එකක් දැම්ම නම් හොඳයි. මොකද සමහරක් වෙලාවට මම මෙන්න මෙහෙම trigger එක ඇල්ලුවොත් මේ stick එක ඇල්ලුවොත් මගේ නියපොත්ත වෙදිලා මේක පොඩ්ඩක් සවුත්තු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක දැම්මම මේක කොනටම යන්නේ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේකත් හරි ඊට පස්සේ අපි සෙටප් එකට ගත්තේ ඇවිල්ලා මෙන්න මේ ඩස්ට් කවර් සෙට් එක. මේකෙත් මම එකක් දාගෙන තියෙන්නේ. මොකද මේ type C එක හැමතිස්සෙම ගහනවා. මේ තියෙන්නේ අනික. ඉතින් මේක හැමතිස්සෙම මේ පෝට් එක යූස් වෙන්න නිසා මම ඒක ගලවගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ අපි ගත්ත එක පැලයක්. ඉතින් ඒකත් සයිඩ් එකෙන් තිබ්බා. ඊට පස්සේ බොයිස් මම ඔයාලට කිව්වේ කැප්චර් කාඩ් එක සෙටප් කරගෙන වෙන්න කියලා. ඉතින් මේක සෙටප් කරගෙන තිබ්බ දැන් ඔක්කොම ගලවලා තියෙන්නේ. මොකද මම ලයිව් කරන වෙලාවට විතරයි මේක දාන්නේ. මොකද මේක ගැහුවාම PS එකේ ෆුල් අපිට මේක ගන්න බැහැ. දේවල් වගේ ඩිසේබල් කරන්න තියෙනවා. ඉතින් මේකෙදී මෙතන ගහන්න තියෙන PlayStation එකෙන් එන ඉන්පුට් එක HDMI කේබල් එක මෙතනට ගැහුවා. අනිත් අවුට්පුට් එක මොනිටර් එකට ගැහුවා. ඊට පස්සේ මෙන්න මේ USB කේබල් එක PC එකට ප්ලග් කරාම අපිට PC එකෙන් PlayStation එකේ දේවල් ටික ස්ක්‍රීන් රෙකෝඩ් එකට ගත්තා. ඊට ඉතින් මොකද ඔය කැප්චර් කාඩ් එකේ සිද්ධිය ඔයාලට තේරෙන්නේ නැත්නම් ඔයාලට ඒක YouTube එකෙන් එහෙම නැත්නම් Google එකෙන් ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. හැබැයි ඔයාලට කැප්චර් කාඩ් එක ගැන in detail වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මම එහෙම වුණොත් මේ කැප්චර් කාඩ් එක ගැන විතරක් නෙමෙයි අනිත් මාකට් එකේ available කැප්චර් කාඩ් මොනවද? ඒවල prices කොහොමද හැමදේම විස්තර කරලා එක වීඩියෝ එකක් ඔයාලට ගේන්නම්. ඉතින් ඔය ටික තමයි අද අපි setup එකට order කරේ. තව එක item එකක් තියෙනවා setup එකට order කරපු. ඒක මට මේ වීඩියෝ එකෙන් මම කියන්නේ මොකද මම ඒකට separate වෙනම වීඩියෝ එකක් හදන්නම්. ඒක නිසා ඒක බලන්නත් එක්කෙන පොඩි hint එකක් දෙන්නම්. හරිද? ඒක ඇවිල්ලා PlayStation වලට සම්බන්ධ එකක්මයි. PlayStation වලට audio ගැන සම්බන්ධ related දෙයක්. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඒකත් බලන්න. එහෙනම් ඉතින් ඔය ටික තමයි item ටික. අනිවාර්යෙන් පල්ලෙන් comment එකක් දාන්න මොනවද ඔයගොල්ලෝ item ටික ගැන හිතන්නේ කියලා. එහෙම නැත්නම් ඔයාලගේ මොනවා හරි recommendation තියෙනවා නම් setup එක පොඩ්ඩක් ලස්සන කරගන්න. setup එකට තව පොඩි look එකක් දෙන්න සහ PlayStation එකට මොනවා හරි equipment තියෙනවා නම් ඒකත් අනිවාර්යෙන් පල්ලෙන් comment එකක් දාන්න. මොකද මම PlayStation එකට අවශ්‍ය දේවල් පොඩ්ඩක් හොය ගියා සහ setup එකටත් දේවල් කීපයක් හොය ගියා. ඉතින් මට දැන්ට හම්බෙච්ච ටික මම අරගත්තා. ඉතින් ඔයගලන්ගේ රෙකමෙන්ඩේෂන් උත් බලලා ඒ ටිකක් ගමු. ඒත් එක්කම බොයිස් ඔයාලට මම මේ ගත්ත ප්‍රොඩක්ට් වල AliExpress link ටික ඕන නම් මම ඒකත් පල්ලෙහා description එකේ දාලා තියන්නම්. මට හරියටම ෂුවර් නෑ මං ගත්ත දේවල් මං ගත්ත price එකටම තියෙයිද කියලා. හැබැයි මං ඒ හා සමාන ඒ ප්‍රොඩක්ට් එකේම වෙන ප්‍රොඩක්ට් එකක් හරි මොකක් හරි
ඔයාලට දාලා තියනවා ඔයාලට ඒක ගිහලා චෙක් කරලා බලලා ඔයාලට ගන්න අවශ්‍ය නම් ඔයාලටත් ඒක ගන්න පුළුවන්. I need a ride. Straight from the shop. Supply drop expected east of Herrera. Please confirm. Roger, Command. Local retrieval team will grab it. Sounds like some useful shit, if I can get there first. Coño. Fumigators. Check everyone now. We got bodies here. Multiple dead. Adios. Take no prisoners. They won't get away with this. Go. Shit. So tired. Eyes up, Danny. We're better than they are. This is a major haul. Clara better be proud of me.